සුබ උදෑසනක් හැමෝටම. අද අපි උදේම යන්නේ පසුපතිනාත් දේවාලය බලන්න. මම නේපාලයේ කත්මණ්ඩු අගනුවර ඉන්න අපි හිටපු හෝටලේ ඉඳන් අපි පොඩ එළියට ආවා. අද මාත් එක්ක ක්‍රිෂ්ණ තමයි ගමනට එක්කව වෙන්නේ. ක්‍රිෂ්ණයි මා යන්න හදන්නේ දැන් පසුපතිනාත් දේවාලයට. දේවාලය තියෙන්නේ බටහිර පැත්තට නේපාලයේ කත්මණ්ඩු අගනුවර. අපි වෙනදා වගේම පටෝවා රයිඩර්ස්ලා දෙන්නේ කොඩ කරලා මේ පාටු පාරවල් මැද්දෙන් යනවා. ඒක තමයි වටේම තියෙන මේ වෙලාවේ වෙළඳසල් කඩ අරන ගමන් තියෙන්නේ. සෙකන්ඩ් රික්ෂෝ එකක් එහෙම ගියා. මේ ටිකක් ජනාකීර්ණ ප්‍රදේශයක් මැදින් තමයි යන්නේ. ක්‍රිෂ්ණ තමයි ඉස්සරහා බයික් කියන්නේ. අපි දෙන්න උදේම නාලා එහෙම දේවාලට යන්න ලෑස්ති වුණා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ නේපාලේ වේගයෙන් යන්න පුළුවන් ක්‍රමය තමයි මේ පටෝවා රයිඩර්ස්ලා. හරි අපි දැන් දේවාලයට ආවා. දේවාලේ ඉස්සරහාම ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ පොඩි සිකියුරිටි චෙක්අප් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ යන්න යන්න පුළුවන්. ඇත්තටම මේ උදේම ලොකු සෙනගක් නැහැ. මේ දොරෙන් යනකොට පේන වගේ නිදහස් පරිසරයක් තියෙන නේපාල් නගරය හරිම තදබද නගරයක්. නමුත් මේක නිදහස් පරිසරයක්. අපි ඇවිල්ලා සපත්තු ගැලෙවුවා. සපත්තු මේ වගේ තැනක තියලා යන්න පුළුවන්. සල්ලි ගන්න නැහැ. නොමිලේම තියෙනවා. පොඩක් ඇතුළට පයින් ආවට පස්සේ තමයි මෙතන තියෙන්නේ. එතනට අපි කවර් එකට දාලා අපි සපත් දෙක තිබ්බා. ඊට පස්සේ ඇවිදගෙන යනකොට මේ විදිහට තමයි පසුපතිනාත් දේවාලය. එතන පසුපතිනාත් පන්සල කියලා කියනවා. Hindu ආගමේ ඊටාම වැදගත් ස්ථානයක් මේක. ඉස්සරහා ඇවිදගෙන යනකොට මේ වගේ දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. අපි ඉස්සරහට යනකොට එක තැනකදී අපි දැක්කා හනුමන් කෙනෙක් නැත්තම් හනුමාන් වගේ ඇඳගත්ත කෙනෙක් හිටියා. ගොඩක් අය ෆොටෝස් ගත්තා. අපිත් ගියා එතෙන්ට බලන්න. අපිත් මාත් ෆොටෝ එකක් ගත්තා. ක්‍රිෂ්ණත් ෆොටෝ එකක් ගත්තා. මම වාඩිලා ඉන්න ක්‍රිෂ්ණ තමයි මගේ ෆොටෝ එක ගත්තේ. කට්ටියම එන ගොඩක් අය එතෙන්ට ගිහලා ෆොටෝස් ගන්නවා. මේ දින මම ගත්ත ෆොටෝ එක. හරි. නේපාලයේ අනිත් තැන් වගේම තමයි මෙතන සෑහෙන්න පරවියෝ ඉන්නවා. මේ පරවියෝ පේන පරවියකට ලක්ෂ ගණන් පරවිය ඉන්නවා. කට්ටිය කෑම දානවා. පරවෙත් එක සෙල්ලම් කරනවා ළමයි. හරිම ලස්සන දර්ශනයක්. අපි උදේම ආවා. ගොඩක් අය උදේම ඇවිල්ලා තුන දේවාලයට. දේවාලයේ පැත්තට අපි යමු දැන්. මේ තමයි දේවාලයේ ඉදිරිපස් දොරටුව. මේක ඊටාම වැදගත් Hindu ආගමේ ප්‍රධාන සිද්ධාස්ථාන 12න් එකක් මේ පසුපතිනාත් දේවාලය කියලා කියන්නේ. මේ ඉස්සරහා ස්ථානයේ විතරයි අපිට කැමරා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය මේ ඡායාරූප ගන්න මේ ස්ථානයේ ඉඳලා ඇතුලේ ප්‍රධාන දේවාලය ඇතුලේ ඡායාරූප ගන්න බෑ. කැමරා ගියන් දෙන්නේ කැමරා ඔෆ් කරගෙන යන්න ඕනේ. ඉතින් විවිධ රටවලින් එන ගොඩක් බැතිමතුන් Hindu බැතිමතුන් මේ ස්ථානෙට එනවා. ප්‍රධාන දේවාලයේ ඇතුලේ ඡායාරූප ගන්න දෙන්නේ නැති හින්දා අපි කමින් අනිත් පැත්තට ආවා. දේවාලය තමයි පේන්නේ. රත්තරන් පාට වහලයක් පේන්නේ ප්‍රධාන දේවාලයේ. ඒ ප්‍රධාන දේවාලයේ වටේම කුඩා දේවාල මේ පන්සල පුරාම තියෙනවා. ඒතකොට මේ භගවති ගඟ තමයි මේ පේන්න තියෙන්නේ. ඔය දුම් යනවා වගේ පේන්නේ ගඟ අයිනේ ආදාහනය කරනවා. අපි දැන් ඒ කන්ද උඩට ගියා. ඒතකොට මේ කන්ද ටික උඩට නගින්න තියෙනවා. ඒ සම්පූර්ණ ප්‍රදේශයේම ඉතා කුඩා සිද්ධාස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේ යනකොට දැකපු දර්ශනය තමයි ඈත පේන්නේ කත්මණ්ඩු නගරය. කත්මණ්ඩු නගරයෙන් බටහිර දිශට වෙන තියෙන කන්දක තමයි මේ පසුපතිනාත් දේවාලය පිහිටා තියෙන්නේ. භගමති ගංගා යුරේ පසුපතිනාත් දේවාලය ප්‍රධාන Hindu දේවාල 12න් එකක්. ඒ නිසා Hindu ජනතාව අනිවාර්යයෙන්ම මේකට එනවා. ක්‍රිෂ්ණයමයි පොඩක් ඇවිදගෙන ගියා බලන්න මේ පඩිපැල් දිගේ. ඔතට ගියාම ගොඩක් අය යනවා. ගොඩක් අය ඇවිදිනවා. මේ හැටි කැමරා කරන්න පුළුවන්. තේරෙන්නේ රත්තරන් පාට වගේ රැයට පේන්නේ. ඒක තමයි ප්‍රධාන දේවාලය. මේ ටිකේ ඇවිදගෙන යනකොට ගොඩක් බෝගස් තියෙනවා. ඒ වගේම
මේ හරි නිස්කලංක පැත්තක් වටේම පේනවා මේ කඳුරට. ඇත්තටම මේ දේවාලය ළඟට එන අය මෙතෙන්ට ඇවිල්ලා මේ සම්පූර්ණ දර්ශනය බලනවා. මෙතන පේනවා පහළ ආදාහනය කටයුතු කරනවා. සාමාන්‍යයෙන් හින්දු බැතිමතුන් මේ ගාට් එකක් එහෙම නැත්නම් ගඟට බහින පඩිපෙළ ළඟට මේ මුත්‍ර ශරීරය ගහනලා දේවාලය පැත්තෙන් එතන නාවලා ඊට පස්සේ එහා පැත්තට අරන් ගිහිල්ලා ආදාහනය කරන දැක්කන එක මල් සිරුරක් තියෙන වැඩි වීඩියෝ ගන්න ගියේ නැහැ මල් සිරුරක් තිබුණ නිසා. බගමති ගඟ මේ දවස්වල ගලන්නේ නැහැ. හේතුව තමයි මේ වින්ටර් එකේ ගඟේ වතුර අඩු වෙලා තියෙන්නේ. මේ කුඩා දේවාල මෙන්න මේ වගේ දර්ශනයක් තමයි තියෙන්නේ. මැද තියෙන ශිවලිංගය. උත්සව කාලේට මේක සෑහෙන සෙනගක් තියෙනවා කියලා තමයි ක්‍රිෂ්ණ කිව්වේ. ඒ වගේම මේ වගේ හැමතැනම වඳුරු ඉන්නවා. රිලව් වගේ වුණාට වඳුරු జాතියක් රතු පාට වඳුරු. මේ වගේ ගල් වලින් හදපු කැටයන් කරපු කුඩා කුඩා දේවාල සෑම තැනම තියෙනවා. අපි මේ හැමතැනම ඇවිද්දා. අපි ටික ටික කන්දෝරට යනවා. අපි උඩ තිබුණ පොඩි කඩයක්. ඒකෙන් ගත්ත වතුර ටිකක් රුපියල් 15යි නේපාල් රුපියල්. ඊට පස්සේ අපි කෑවා නූල්ස්. නේපාලේ නූල්ස් වල ටිකෙන් චවුමින් කියලා. අපි නූල්ස් එකක් කරන් කෑවා. උදේ කෑම විදිහට. ඊට පස්සේ පොඩ්ඩ ඇවිද්දා මේ දේවාල දිහාට. ඔක්කොම කවුරුත් නැහැ. නමුත් මේ කළු ගල් වලින් කරපු හින්දු භක්තිකයින්ගේ ඒ හින්දු ආර්කිටෙක්චර් අනුව නිර්මාණය කරපු දේවාල. ඇත්තටම මේ පශුපතිනාථ දේවාලය ගැන කියනකොට මේක ක්‍රිස්තුවර්ෂ 400 වගේ කාලෙදී තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ මල්ලව කියන නේපාල් රජ ඒ වංශය විසින් තමයි මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඇත්තටම ඉස්සෙල්ලාම ඒ කාලේ තමයි ඊට පස්සේ තමයි මේක සිද්ධාස්ථානයක් විදිහට හින්දු බැතිමතුන් එන්න පටන් ගන්න. දින් දැක්කම විශාල ලස්සන ගස් තියෙන පැත්තක් තියෙනවා. අපි රවුම දැම්ම ඔය විදිහට ඉස්සරහට යනකොට මේ ඇයිද චෛත්‍යයක් වගේ දැක්ක. අපි ඒක ළඟට ගියේ බලන්න. නමුත් එතන යන්න හම්බෙන්නේ පේන චෛත්‍යයක් වගේ යන්න හම්බුනේ නැහැ. හේතුව ඒක තාම ඉදිරියගෙන යනවා. ඇත්තටම මේ පශුපතිනාථ දේවාලය වාස්තු විද්‍යාත්මකව ඉතාම වැදගත් ස්ථානයක්. ඒකට හේතුව තමයි මේක මේ වහල කැටයම් කරන ලද රිදී දොරවල් වගේ දේවල් මේ විශේෂයෙන්ම මේකටම අයිති වෙච්ච දේවල්. අපි මෙතනින් පොඩි කෑමක් කෑවා. ක්‍රිෂ්ණ අපිට මොනවද කන්න දෙයක් පස්සේ වතුරත් එක්ක අපි මේක චට්පට් කියලා තමයි නේපාල් භාෂාවෙන් කිව්වේ. පෝහා නැත්නම් ඉන්දියාවේ අපි කන පෝහා. පෝහා කියන්නේ හාල් තම්බලා ඊට පස්සේ ඒක කලලා වීලලා හදන කෑමක්. ඒ වගේ කෑමකින් තමයි මේක හදලා දුන්නේ. ඒකට මිරිස් ඊට පස්සේ කම්මිරිස් දාලා පොඩක් සැලට තිබුණා. ඒ වගේ වතුර බෝතලයක් අරන් අපි මේ කෑම කෑවමු. ආයෙම ඒකට පිපිඤ්ඤා තිබුණා. පොඩි බයිට් එකක් වගේ එකක්. ශ්‍රී ලංකාවට අපි ඒක කෑවා.
මේ වගේ කුඩා ශෛලමය සිද්ධස්ථාන රාශියක් තියෙනවා. මේක උත්සව කාලේට මේ හැම එකම වගේ පූජකයෝ ඉන්නවා. ඒ වගේම ජනතාව එනවා. ප්‍රතිමතුන් එනවා. කියලා තමයි මේක නාපුවා කිව්වේ. නමුත් අද වැඩි සෙනගක් නැහැ. අපි හින්දා එතන ඇවිද්දා. එතන යෝගී කළුවලින් හදපු ගවයෝ ඒ වගේම කළුගල් කැටයම් තියෙන. ඇත්තටම ලස්සන නිස්කලංක තැනක්. ඒකින තමයි ශිව ක්‍රිෂ්ණ මාමගෙන් එක්කන් ආවේ. ඔක්කොම එකම වගේ තමයි. හැම දේවාලයක්ම හැම තැනක්ම එකම වගේ. පෙරක් තැන්වල ලොකු ගාන්ටාරෙල්ල තියෙනවා. එකම විදිහට තමයි කළුගල් වලින් හදලා තියෙන්නේ. පොළොවටත් කළුගල් වල තියෙන්නේ. දැන් ශිව දෙවියන්ගේ රූප ඊළඟට ශිව ලිංග සන කැටයම් තියෙනවා. සියුම් කළුගල් කැටයම් වලින් හදලා තියෙන්නේ. මේ සිද්ධාස්ථානය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මේකේ වැදගත්කම ඒ වගේම නේපාලයේ සහ කත්මණ්ඩු වගනුවර ඉතාම වැදගත් පූජනීය ස්ථානයක් බව මේක සඳහන් කරන්න පුළුවන්. අපි නැවත පල්ලෙහාට බහිනකොට මෙන්න මේ වගේ පොඩි තැනක පොඩි සෙල්ලමක් තිබුණා. සෙල්ලමක් කියන අතරම විශ්වාසයක් තියෙන මෙහෙම කෙලින්ම ගිහිල්ලා මෙතනට යන්න පුළුවන් නම් ප්‍රාර්ථනා කරන දේ වෙනවා කියලා මාත් එක්කලා. දැන් අපි ඉන්නේ බගමති ගඟ හරහා යන ගමන්. ඔයාලට පේන්නේ ආදාන කටයුතු සිදු කරන හින්දු චාරිත්‍රානුකූලව. ගංගාව මේ දවස්වල තරමක් අපිරිසිදු හේතුව ජලය නැති නිසා අපි මේ ගඟ දිගේ තමයි කත්මණ්ඩු නුවරට ජීප් එකෙන් ආවේ. ඔයගොල්ලෝ ඒක බලන්න ඕන නම් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න නේපාල් සංචාරේ. ඒක තියෙනවා අපි ගඟ දිගේ කත්මණ්ඩු වගනුවරට ආපු ගමන. හරි අපි දේවාලේ බඳ පුදාගෙන බලලා ඉවරයි. දැන් අපි එළියට යන ගමන් ඉන්නේ. ඇත්තටම මේ ස්ථානයට ගොඩක් ප්‍රතිමතුන් මේ වෙලාවේ එනවා. විශේෂයෙන්ම නේපාලයේ 88%ක් ඉන්නේ හින්දු ජනතාව. ඒ වගේම ඉන්දියාවේ බොහෝ පිරිසක් මේ දේවාලයටම විශේෂයෙන්ම හින්දු ප්‍රතිමතුන් පැමිණෙනවා. ඒ වගේම සංචාරකයනුත් මේ දේවාලය නැරඹීම සඳහා විශේෂයෙන්ම පැමිණෙනවා. නේපාල සම්ප්‍රදානුකූල ඔය තොප්පියක් දාගෙන ඉන්න කට්ටිය නේපාලේ සාම්ප්‍රදායික ඇඳුම තමයි.